ඉස්සර වයි කරන්න බෑ මහත්මයා හරි ප්‍රමාදයි දැන් මේ කකුලක් කැඩලානේ මට බිම හරියට වාඩි වෙන්න බෑ. ඉතින් ඊට කුරුළු ගගා වගේ කරනවා එකක් දෙකක්. මේ බොහොම අමාරුයි කරන්නේ. නම යුඩී අබේසිංහ අවුරුදු 71යි වයස. මගේ උපන් ගම හෝකන්දර. මම අවිවාහකයි. අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඒ ඉස්කෝලේ යන අතරතුර තමයි මේ විස්පුන් කර්මාන්ත ඉගෙන ගත්තේ. ඒ ගමේ වැඩපොළකට ගිහලා හෝකන්දර. මං දුම්රිය හැප්පිලා කකුලයි අතයි කැඩුනා. අවුරුදු 40ක් විතර වෙනවා කරන්න වෙලා. දැන් අවුරුදු 7ක් විතර වෙනවා දුම්රියට හැප්පිලා. 2018 පෙබරවාරි 3 වෙනිදා. මම වෙස්මුණු කර්මාන්තයේ කෙරුවා වරින් වර මේක කරනවා නවත්තනවා ඒ වගේ අවුරුදු 40ක් තිස්සේ කරනවා. බිස්නස් අඩු නිසා මං කෝච්චියේ සිද්දු ගියන පටන් ගත්තා. ඒ තියෙන ගමනුත් වරුවක් හරි මේ කර්මාන්තය කරනවා. මම මේ හෝකන්දර පුණු වැඩපළක් තිබුණා. ඒ වැඩපළට ගිහිල්ලා මම ඉගෙන ගත්තා. මේ නිමල් පීසිරි කියලා මගේ යාළුවෙක් හිටියා. එයා තමයි මට මේ කියලා දුන්නේ. එයා දැන් ජීවිතුන් අතර නැහැ. ඉස්ලාම් මේ කොටේ හැඩ ගහලා ඊට පස්සේ මට්ටම් කරනවා පිහියෙන්. මට්ටම් කරලා වැලි කඩදාසි වලින් මදිනවා. ඒ මැදලා ඉස්ලාම් සුදු පේන්ට් එක ගහනවා. ඊට පස්සේ ඒකට වුණා වර්ණ ගන්නවා. ඒ වර්ණ ගාලා තමයි මේ මෝස්තර අඳින්නේ. ඒක පාවිච්චි කරන්නේ නියං අඟල් නියනයි, අඟලේ රවුන්ඩ් නියනයි, බාගෙ නියනයි, කාලේ නියනයි පිහි දෙකක් පාවිච්චි කරනවා. අත්පරෝ පාවිච්චි කරන කොටේ හදා ගන්න. මහත්මයා මගේ මේ කම්පෙති කපන මැෂින් එකක් තුණා. ඒකත් හොරුගෙලික දැන් ගොඩාක් කල්ල ඒකටන් ගෙනියලා මේ දැන්ට කම්පෙති කපන නියනෙම්මයි. මම හදනවා මේ වෙස්මුණු වලින් අඟල් 6 ඉඳලා අඟල් 12ට යනකම් ගරහ රාක්ෂ, ගිනි රාක්ෂ, ගුරුල් රාක්ෂ, නාග රාක්ෂ, මයුර රාක්ෂ, මරු රාක්ෂ කියන ওই වර්ග කිහිපය. මම පුද්ගලික සංචාරක සාප්පු වලටයි දෙන්නේ. එයාලා හරිම අඩු මිලකට ගන්නෙ. සාධාරණ මිලකට වෙළඳ පොලක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මට අර මැෂින් එක ගන්න මේ උපකාරයක් කළා නම් හොඳයි මහත්මයා. බෙල්ස්ටා බෝඩ් කපන මැෂින් එකක් ඒක. මේ ඒකෙන් තමයි මේ වටේට මේ වටේ කපන්නේ. දැන් තමයි නියලෙන්මයි මේ කපන්නේ. ඒකට සෑහෙන වෙලාවක් යනවා. ලිය අපත යනවා පැල්ල. මට ඉතින් මේ වෙළඳ පොළ සාර්ථක විහිල මිලකට දෙන්න වෙළඳ පොළ තමයි මේ අවශ්‍ය. මේ බඩු මිල ඉතාම අධිකයි. ඒ ගන්න සෑම දෙයක්ම හරි අධිකයි. ඉතින් මට මේ සාප්පු වලට දීලා මේ වැඩක් නැහැ. දෙන්නෙත් නැහැ මම. ගෙනියන්න මම ගෞරව කවුරු හරි අරගෙන එක්ක මේ ගෙහින් දෙනවා. ඉස්සර වයි කරන්න බෑ මහත්මයා හරි ප්‍රමාදයි දැන් මේ කකුලක් කැඩලානේ මට බිම හරියට වාඩි වෙන්න බෑ. ඉතින් ඊට කුරුළු ගගා වගේ කරනවා එකක් දෙකක්. මේ බොහොම අමාරුයි කරන්නේ.
බලාපොරොත්තුව මේක දියුණු කරගන්න තව මේ දෙන්නෙක්වත් මේ උගන්නලා මේක දියුණු කරගන්න.